Hi guys, welcome you all to my channel. මම රුමි. ඔයාලා මේකතු වෙන්නේ මගේ පළවෙනි YouTube වීඩියෝ එකත් එක්ක. ඉතින් පළවෙනි වීඩියෝ එක විදිහට මට ඔයාලට ගේන්න ඕනේ දුවන වීඩියෝ එකක්. මොකද මේ දවස් මම කරේ අඩ මෙහාට දුවපු එක. ඉතින් මේ උදේ පාන්දරම කළුවරේ අපි මේ දුවන්නේ කුරුණෑගලට යන බස් එක අල්ලගන්න. මොකද අද අපිට ක්ලිනිකල්ස් තියෙන්නේ කුරුණෑගල හොස්පිටල් එකේ. මම මේ YouTube channel එක පටන් ගත්තේ මේ channel එකක් කරන්න ඕනි කියලා plan කරලා හැම නෙමෙයි. මට ඉස්සෙල්ටම YouTube වීඩියෝ බල ඉන්නකොට හිතුණා මටත් මේ වගේ එකක් කරන්න තිබුණා නම් කියලා. ඉතින් ඒක හින්දා මම පොඩ්ඩක් try කරලා බලන්න ඕනි කියලා තමයි මේ channel එක හැදුවේ. ඇත්තටම මට YouTube එකට වීඩියෝ එකක් කරන්නේ කොහොමද මොනවද ඒකට යූස් කරන ටෙක්නික් ඒ ගැන අයිඩියා එකක් නැහැ. ඉතින් ඒකෙන්දා මේ වීඩියෝ එක පුරාවටම ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාලා ඒවා කමෙන්ට් කරන්න මම ඒවා ඉස්සරහට හදාගන්නවා. ඉතින් අපි මේ කුරුණෑගල යන ලෑස්ති වෙන්නේ නුවර ඉඳලා කොහොම හරි 4:00 විතර වෙනකොට අපි හොස්ටල් එකෙන් ආවා. එවිලා අපිට පහයි කායට තමයි නුවරින් බස් එක තිබ්බේ. ඒකෙන් අපිට පොඩ්ඩක් දුවගෙන ගිහිල්ලා යන්තම් මොන බස් එකක් අල්ලගත්තා. හැබැයි ෂොක් වැඩේ කියන්නේ එදා ඒ බස් එකේ පාමාරත් පහුවෙන්. බස් එක පරක් වුණත් අපි ඔන්න කොහොම හරි දඩිබිඩිය චේන්ජ් කරගෙන වෙලාවට වෝඩ් එකට නම් ගියා. අපි ක්ලිනිකල් යනවා කියලා මම ඔයාලට කිව්වට මට ඔයාලට කියන්න බැරි වුණානේ මම මොනවද කරන්නේ. මම කොහෙද ඉන්නේ මේවා. ඒ ගැන විස්තර ඉස්සරහ වීඩියෝ වලදී මම අරගෙන එන්නම්. ඔයාලට මේ වීඩියෝ එක දැක්කම සමහර දේවල් නම් හිතාගන්න පුළුවන් ඇති. මේ තියෙන්නේ ක්ලිනිකල් වලදී අපි කැමතිම වෙලාවන්ගෙන් එකක්. ඒ තමයි අපේ ලන්ච් ටයිම් එක. මේ දවසේ අපිට ගෙදර බත් හම්බුණා කුරුණෑගල ළමයි දෙන්නෙක් අපිට කෑම ගෙනත් තිබ්බා යාළුවයි ගෙවන්නනේ. ඉතින් මට පැනනකම් මේ කෑම වල රස බලලා ආයෙ ඉතින් බෝඩ් එකට ගියා. මේ වීඩියෝ ක්ලිප් එක මම ගත්තේ ක්ලිනිකල් ඉවර වෙලා එන වෙලාවේ. මොකද හොස්පිටල් එක ඇතුලේ වෙන දේවල් නම් මම වීඩියෝ කරන්න ගියේ නැහැ. දැන් ඉතින් ආයි තියෙන්නේ දිවීමක්. දැන් අපි ක්ලිනිකල් ඉවර වෙලත් ආයි නුවරට එන බස් එක අල්ලගෙන ආයි දුවගෙන ගියා. ඔයාලගේ තොලවර ඉඳලාද මම වීඩියෝ එක බලලා අද වීඩියෝ එක මෙච්චර මේ නටන්නේ. මොකද මේ ගොඩාක් වීඩියෝ මම ගත්තේ දුවන ගමන්. බස් එක අල්ලන්න උදේ දිව්වා ආයි හවසත් මේ දුවන ගමන් තමයි ඉතින් වීඩියෝ එක ගන්න. දුවල බස් එකට ඇවිල්ලා ඔන්න කොහොම හරි ෂටර් ගාව ෂීට් එකකුත් අල්ලගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ කුරුණෑගල ටවුන් එකටත් බයි කියලා ආයි නුවරට යන්න. එහෙම ගිහිල්ලා ඊළඟ දවසෙත් අපි ඉතින් ක්ලිනිකල් යන්න ඕනේ. ඒකින්දා තමා අපි මේ දුවගෙන ආවේ පුළුවන් තරම් ඉක්මනට නුවරට යන්න ඕන නිසා. ඉතින් මේ බස් එකේ යන ගමන් අපිට පොඩි වලයකුත් අහන් යන්න උනා ගොඩාක් දුර යනකම්. මොකද ආන්ටි කෙනෙක් බස් එකට නැගලා ගෑල් ළමයි දෙන්නෙකුට හොඳටම බැන්නා. අපි හරියටම දන්නේ ඇයි බැන්නේ කියලා. මොකද එතන උන සිද්ධිය කියලා අපි දන්නේ. මොකද බස් එක හොඳටම ලෝඩ් වෙලා තිබ්බේ ඒ වෙලාවේ. කොහොම හරි බැනලා අන්තිමට ඒ බැනලා නැතර කරේ ඒ ගෑල් ළමයි දෙන්න බැස්සයිමුත් පස්සේ. කොහොම හරි කාගේ වැරද්දද කියන්න නම් දන්නේ නැහැ. ඒ වුණාට මම නම් හිතන්නේ පොදු ප්‍රවාහනයක් භාවිතා කරනකොට තමන්ගේ ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැනත් හිතන්න ඕනේ. එතන වැරද්ද කාගේ වුණත් එයා බැනපු එක ඉතින් අර ගෑල් ළමයි දෙන්නට විතරක් නෙමෙයි මුළු බස් එකේම හිටපු අය එකෙන් අපහසුතාවයට පත් වුණා. මොකද එයා හිමිහිට නෙමෙයි බැන්නේ කෑ ගහලා මුළු බස් එකටම හෙන්න තමයි බැන්නේ. අපි කලින් ප්ලෑන් කරගෙන තිබ්බේ මේ විදිහට යන්න නෙමෙයි මේ ගමන. අපි කලින් ප්ලෑන් කරලා තිබ්බේ කුරුණෑගල ගිහිල්ලා ඉඳලා
ඊට පස්සේ එහි තියෙන විශේෂ තැන් බලලා එහෙම පොඩි ට්‍රිප් එකක් වගේ ගිහින් එන්න. ඒත් අපේ ප්ලෑන් ඔක්කොම වෙනස් කරන්න වුණා කැම්පස් එකේ වෙච්ච සිද්ධියක් හින්දා. කොහොම හරි ඉතින් අපිට කුරුණෑගල ලස්සන නම් බලන්න නෑ. උදේ දුවලා ගිහිල්ලා ආයි හවස ආයි දුවලා එන්න තමා අපිට උනේ. මට මතක විදියට නම් මේ කුරුණෑගලට මං ගිය පළවෙනි පාර පුංචි කාලේ ගිහින් තියෙනවද දන්නේ නෑ. මට මතක ඇති කාලෙක නම් මං ගිහිල්ලා නෑ. අපිට යන්න බැරි වුණත් බස් එකේ එනකොටත් ඇතුගල නම් ලස්සනටම පේනවා. කොහොම හරි මගදී අපිට ධාරණිපාත වැස්සකටත් අහු වෙන්න සිද්ධ වුණා. මේක නුවරින් කට්ටියට නම් එච්චර නුපුරුදු දෙයක් නෙමෙයි. මොකද නුවරට ඉතින් හිටපු ගමන් වහිනවනේ. කොහොමත් අපිට කුරුණෑගල යන්න හම්බුනේ හොඳටම වහින දවස් ටිකක් තමයි. මේ දවස්වලට කලින් දවස්වලත් හවස හොඳටම වැස්සා. මේ පේනවද ඔයාලට අපිට කුඩේ ගන්න කම්මැලිකමට අපි තෙමෙම ඉතින් බස් එකට දුවලා ගිහලා බස් එක අල්ලගත්තා. අපි හොස්ටල් එකට එනකොට 7:15 විතර වුණා. ඉතින් එහෙම තමයි එදා අපේ දවස ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එකේ නම් ලොකු අඩුපාඩු ඇති. ඉස්සරහට මම වීඩියෝ ගේන්නම් ඒ අඩුපාඩු හදාගෙන. එතකන් ගිහින් එන්නම් බයි.